Hi friends, ඔන්න අපි අද vlog එක පටන් ගන්න යන්නේ. මේ ගමන නම් ගොඩක් අපිට විශේෂ දවසක්. මොකද අවුරුදු 1කමාරක් විතර බලන් ඉන්න වුණා මේ ගමන යන්න. මොකද විශේෂත්වය මේකට අපේ දුව, කියන්නේ මගේ දුව සිනේරා දෙව්හාසි. එයාගේ පළවෙනි ට්‍රිප් එක. ඉතින් මේ ගමන අපි යන්නේ වෙන කොහෙවත් නෙවෙයි, නුවරඑළියේ Golden Ridge හොටෙල් එකට. හරියටම කිව්වොත් ගිය අවුරුද්ද සැප්තැම්බර් 26 වෙනිදාට තමයි අපි මේ ගමන ගියේ. ඉතින් මේ ගමන ඇත්තටම ගියේ මගේ වයිෆ්ගේ බර්ත්ඩේ එක සැප්තැම්බර් 18. එයා වෙනුවෙන් මීට අවුරුදු 1කමාරකට කලින් මම දාපු බුකින් එක අවුරුදු 1කමාරක් අපේ මේ පුංචි පැටිය අපිත් එක්ක එකතු වෙනකම්ම මේ බුකින් එක අපි වෙනුවෙන් හොටෙල් එකේ වෙන් කරගෙන ඉඳියා. ඒකට ගොඩාක් ඒගොල්ලන්ට මම තෑන්ක්ස් කරා. මොකද සාමාන්‍ය පොලිසිය එක අනුව හොටෙල් එකක බුකින් එකක් නියම කරාට පස්සේ අපි ගියේ නැත්තම් මේ දිනෙට අපි දීපු සල්ලි කැන්සල් වෙන නිසා. ඉතින් මේක ඇත්තටම මාරම ලස්සන කිව්වොත් 5 star ගණීම සුපිරිම හොටෙල් එකක්. ඕගොල්ලන්ට ගිහිල්ලා ඒ අත්දැකීම විඳ ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මෙතනින් නම් ගොඩක් දේවල් කතා කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ හොටෙල් එකේ තියෙන ලස්සන. ඉතින් මම එදා ඇත්තටම මමයි වයිෆයි බබයි මේ යන දවසේ අපි හිතාගෙන ගියේ නෑ. එදා ඕගොල්ලන්ට මේ කැමරාවේ තියෙන කලයක අඩුභාවයෙන්ම පෙනේ ගොඩක් දුරටම. මොකද එදා තමයි ලංකාවේ අඩුම උෂ්ණත්වය තිබ්බ දවස. ඍණ 14ට ලංකාවේ නුවරඑළියේ උෂ්ණත්වය තිබ්බ දවසක් ඔය වෙලාවේ දවල් 12ට. ඉතින් ඕගොල්ලොන්ට මගේ අත්දැකීම මේ විදිහට ෂෙයා කරන්න හිතනවා. මම ෆොටෝස් කිහිපයකින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ ගමන කොච්චර ලස්සනයිද කියලා. අපිට හොටෙල් එකෙන් හම්බෙච්ච කෑම වගේම අපේ රූම් එකේ තිබ්බ හැටි, අපේ පොඩි පැටියාගේ ෆොටෝස්. ඉතින් ඕගොල්ලෝ හැමදාම අපිත් එක්ක මේ විදිහට දිගටම ඉියොත් අපේ ලස්සන ගියපු තැන්වල හොටෙල්ස් වල වීඩියෝ බලන්න පුළුවන්. එදා ඇත්තටම අපි මෙන්න මේ විදිහට තමයි මම වයිෆ්යි බබයි එකතු වෙලා මගේ වයිෆ්ගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඉතින් හරිම සතුටු දවසක්. මොකද හැමෝම ගොඩක් විවේකයේ අඩු මොහොතක්. හැමෝටම පුංචි නිමාඩුවක් හම්බුනාම අපි කොහේ හරි ඇවිදලා චුට්ටක් අපේ තියෙන මනස රිලැක්ස් කරගන්න තමයි අපි බලන්නේ. ඉතින් එදා ඉතින් මම නම් පොඩ්ඩක් මැච් එකක් බැලුවා. එහෙම ගිය දවසක්. ඉතින් ඕගොල්ලෝ හැම වෙලාවෙම මේ වගේ අපිත් එක්ක රැඳී ඉඳියොත් travel with chanu YouTube channel එකත් එක්ක රැඳී හිටියොත් ලස්සන හොටෙල්ස් ගොඩක වීඩියෝස් අපි ගාව තියෙනවා. අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ඕගොල්ලන්ට කතා කරනවා. හොටෙල් එක ගැන වචන ටිකක් කියනවා නම් මේ හොටෙල් එක තියෙන්නේ ශාන්තිපුර කියන ගම්මානයට පහළින්. ඒ කියන්නේ යවට තියෙන්නේ. ඉතින් ලංකාවේ උසම ගමේ ඉඳගෙන ඒ යවට බලද්දී දැනෙන ෆීල් එක ඕගොල්ලන්ට වචන වලින් මේ විදිහට මම කියන්නම්. ඇත්තටම ඕගොල්ලෝ යන්නම ඕනි තැනක් විදිහට මම මේ ප්ලේස් එක රෙකමන්ඩ් කරනවා. ඉතින් නුවරඑළියේ ගියොත් අනිවාර්යයෙන්ම ගොඩක් ලස්සන එකම තැනක ඉඳන් විඳින්න පුළුවන් ලස්සන ලොකේෂන් එකක්. ඉතින් ලොකේෂන් එකේ දිගින් දිගටම විස්තර කරනවට වඩා ඔයගොල්ලන්ට ලොකේෂන් එකේ ලස්සන ඉස්සරහට වීඩියෝ එකකින් මම පෙන්නන්නම්. ඉතින් දැන් ඉතින් ඕගොල්ලන්ට බලන්න තියෙන්නේ අපි හොටෙල් එකේ ඇත්තටම චෙක් අවුට් වෙන්න කලින් අපිට මේ හොටෙල් එකේ ලස්සන ඇත්තටම මේ අපිට පයින් ඇවිදලා පොඩි බබත් එක්ක ඉන්න හින්දා ටිකක් අමාරු වුණා. ඒ වුණාට ඉතින් හොටෙල් එකෙන් අපිට දෙන සර්විස් එකත් එක්ක මේ හොටෙල් එකේ ඇවිදින්න අපිට මේ වගේ බගි එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ ට්‍රාන්ස්පෝර්ට් වලට තියෙන එක. ඉතින් මේක වටේ අපි හොටෙල් එක වටේ අපි රවුමක් එක්ක කරන් ගියා. ඉතින් අපිට ඒ ලස්සන බලාගෙන ඉන්න ගමන් අපේ මේ ඩ්‍රයිවර් අපිට මේ ගොඩක් දේවල් අපිට එක්ස්ප්ලেইন කරා නුවරඑළිය පිළිබඳව. ඉතින් ඕගොල්ලන්ට ඒ අත්දැකීම් ඒගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්, දැනුමක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ හොටෙල් එකේ
තවත් විශේෂත්වයක් කිව්වොත් එහෙම මම හිතන්නේ හොට් වෝටර් පූල් එකක් තියෙනවා. ඉතින් අපේ පැටියත් එක්ක මෙන්න මේ විදිහට අපි ඉතින් මේකේ සුන්දරත්වය අත්විඳින්න අපේ ට්‍රිප් එක එන්ජොයි කරා. අපි දැන් මේ යන්නේ අපේ රූම් එක තියෙන පැත්තට. හොටෙල් එකේ තවත් එක් විශේෂත්වයක් කියන්නේ මේ හොටෙල් එකේ ඕගොල්ලෝ කන හැම ෆුඩ් අයිටම් එකක්ම වගේ ඒගොල්ලෝගේ මේ ඕගනික් වගාවෙන් තමයි ඒගොල්ලෝ මේවා කරන්නේ. ඕගොල්ලන්ට ඉතින් බලා ගන්න පුළුවන් සලාඩ් වර්ග වලට ගන්න ඒ සලාද වල වගේම ස්ට්‍රෝබෙරි කියන්නේ නෝරෙලියට ආවේනිකම ෆුඩ් එකක්. ඉතින් ඒවා ඔක්කොම ඕගොල්ලන්ට ඉවෙලේ කඩලා ඒගොල්ලෝ චෙෆ්ලාදී ලයිව් කිචන් වලින්ම ඕගොල්ලන්ට හදනවා බලා ගන්නත් පුළුවන්. ඉතින් වෙනස් අත්දැකීමක් ඕගොල්ලන්ට විඳ ගන්න අනිවාර්යයෙන්ම යන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් අදට සමුගන්න. නම් travel channel follow කරන්න, subscribe කරන්න, bell icon click කරලා share කරන්න.